to my YouTube channel. ඉතින් මේ වගේ vlog එකක් නම් මම කරන්නේ ගොඩ කාලයකට පස්සේ. මොකද අර ඔයාලා දිගටම පාඩම් කරන විදිහ වීඩියෝස් ඉල්ලලා තිබ්බ හින්දා මම ඒ ටික කළා. මොකද එක්සෑම් තිබ්බ කට්ටියකුත් හිටියානේ. ඉතින් අද චුට්ටක් වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න හිතුණා. ගිය සතියේ අපිට එක්සෑම් ඉවර වුණා. ඒ හින්දා තාම අපි ඉන්නේ අර එක්සෑම් ඉවරයි කියන මෙන්ටැලිටි එකේ. ඒ වුණාට මට මේ සතියේ කරගන්න වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඒ හින්දා චුට්ටක් එළියට ගිහිල්ලා වැඩ කළොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද දැන් අර ට්‍රැක් අවුට් වෙලානේ ඉන්නේ. එතකොට ආයේ එකපාර අර කලින් විදිහටම වැඩ කරන්න අමාරුයි. ඒ හින්දා චුට්ටක් අර වැඩ ටිකක් කරගන්න චුට්ටක් එළියට ගියොත් හොඳයි කියලා මට හිතුණා. අද උදේ ලෙක්චර්ස් තියෙනවා. මේ දවස්වල අපිට ක්ලිනිකල්ස් නැහැ. මේ සතියේ ක්ලිනිකල්ස් නැහැ. ලබන සතියේ ඉඳන් ක්ලිනිකල්ස් පටන් ගන්නවා. මේ හවස ටියුට්ස් තියෙනවා. ඉතින් ඒ දෙක ඉවරයිද මම දන්නේ 3:00 වගේ වෙයි. ඊට පස්සේ මට හිතුණා චුට්ටක් එළියට ගිහිල්ලා වැඩ ටිකක් කරගත්තත් හොඳයි කියලා. පොඩ්ඩක් එතකොට අර වෙනසක් නේ. ඉතින් ඔයාලත් එක්කම එක කළොත් හොඳයි කියලා හිතුණා. මොකද ගොඩක් අය කියනවානේ පාඩම් කරන්න හිතෙන්නේ පාඩම් කළත් හරියට ෆෝකස් එක නැහැ. ඉතින් ඔය ඒවා ගොඩාක් කියන අය ඉන්න හින්දා ඔන්න මටත් ෆෝකස් එක නැති වෙලාවක මටත් පාඩම් කරන්න හිතෙන්නේ නැති වෙලාවක මම කොහොමද වැඩ කරන්න පටන් ගන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. එහෙනම් අපි ලෑස්ති. මේ තියෙන්නේ මං අද දාන චූටි ලස්සන ඉයරින් එක. මං සාමාන්‍යයෙන් ලොකු ඉයරින්ග්ස් දාන්නේ නැහැ. දාන්නේ නැහැ කියන්න බෑ. දානවා අඩුයි. ඔයාලා හිතනවා ඇති නේද? ගිය සතියේ එක්සෑම් ඉවරුණා නම් ඇයි මේ සතියේ ආයි වැඩි කරන්නේ? එහෙම නැත්නම් ඇයි මේ සතියේ ආයි ලෙක්චර්ස් තියෙන්නේ නිවාඩුවක් නැද්ද? වගේව සමහර විට ඔයාලට හිතනවා ඇතිනේ. හැබැයි මෙඩිකල් ෆැකල්ටිස් වල එහෙම කැට් එකක් ඉවරුණා කියලා දිග නිවාඩු හම්බෙන්නේ නැහැ. අපේ ෆැකල්ටි එකේ නම් කැට් එක ඉවරුණාම ඊට පස්සේ සතියේ සාමාන්‍යයෙන් කොම්මෙඩ්, ෆැම්මෙඩ් කියන්නේ කමියුනිටි මෙඩිසින්, ෆැමිලි මෙඩිසින් ලෙක්චර්ස් තියෙනවා. ඊට පස්සේ සතියේ ඉඳන් ආපහු ක්ලිනිකල්ස් පටන් ගන්නවා. හැබැයි සමහර වෙලාවට අවුරුද්ද අන්තිමේ සතියක දෙකක වගේ නිවාඩුවක් තියෙනවා. හැබැයි ගිය අවුරුද්ද නම් අපිට නිවාඩුවක් හම්බුනේ ස්ටඩි ලීව් එකක් විදිහට. ලෑස්තිලා ඉවරයි. ඊට පස්සේ දැන් යන්න දෙන්නේ අපිට ලෙක්චර්ස් වලට. මම චූටි බෑග් එකක් ගත්තේ. අනාට මට පොත් ගොඩක් තියෙනවා ගෙනියන්න. මම මේ දවස්වල මෙන්න මේ පොත කියනවා. ඒක අර 12 කියලා පොතක් තිබ්බේ. මේක නම් ඔයාලා ගොඩක් කියලා ඇති. මම මේකත් කියන මේකත් ලස්සනයි. පොතක් කියන්නේ ඇත්තටම ගොඩාක් කාලයකට පස්සේ ඉස්සර ඔය හැරි පොටර් ෆීනික්ස් නිකාය වගේ හැරි පොටර් ෆීනික්ස් නිකාය වගේ පොත් සාමාන්‍යයෙන් දවසින් වගේ කියවනවා. එච්චරට ඒවා ඒ කියන්නේ මට හිතා ගන්න බෑ. ඒ වුණාට දැන් මේ පොඩි පොතක් කියවන්න සාමාන්‍යයෙන් සතියක් විතර යනවා. මම ඒකයි කල්පනා කරේ. වරේ දැන් අර ඒ වගේ පොත කියවන්න අමාරුයි එක දිගට. මේ පොත ගන්න වෙලාවක් තිබ්බේ කියන්න. හරි. එහෙනම් මම බෑග් එක රෙඩි කරගත්තා. නෑ. ඔයාලට ඉතින් අද නම් ගොඩක්ම බලන්න මම පාඩම් කරන වීඩියෝ ක්ලිප්ස් තමයි. ඊට පස්සේ ලෙක්චර්ස් ටියුට්ස් ඉවර වෙලා කැෆේ එකට ආවා. මේ කැෆේ එකේ තමන්ගේ වැඩක් නේද සැකරනවා. වයිබ් එකක් තියෙන ලස්සන කැෆේ එකක්. මේ කැෆේ එකේ මම හිතන්නේ ලෙක්චර්ස්ලට ස්ටුඩන්ට්ස්ලට ඔෆර්ස් එකක් තිබ්බා. මොකද මේකේ තියෙන්නේ රාගම හොස්පිටල් එක ලස්සනයි. මම මෙතනට ආවේ අර එක්සෑම් ඉවරුණත් එක්ක මට එච්චර වැඩක් කරන්න හිතෙන්නේ නැති ගතියක් තියෙනවා කියලා. ඒ වුණාට මට මේ සතියේ කරගන්න ඕනෙම වෙලා තිබ්බ වැඩ ටිකක් තිබ්බා. ඉතින් ඒ වැඩ ටික කරගන්නත් එක්ක තමයි මම මෙතනට ආවේ කියලා. ඉතින් ඔයාලා දන්නවනේ අපිට හැමදාම එකම විදිහට වැඩ කරන්න අමාරුයි කියලා. අපි වැඩ කරන එක අඩු වෙන වැඩි වෙන දවස්
වෙනස් තියෙන පුළුවන්. වැදගත්ම දේ අපි කන්සිස්ටන්සි තියාගෙන අපේ වැඩ ටික කරගන්න එක. ඉතින් අද නම් මම වැඩ ගොඩාක් ප්ලෑන් කරගෙන ආවේ නෑ. හරිම පොඩි වැඩ ටිකක් තමයි ප්ලෑන් කරගෙන ආවේ. මොකද මට ඕනේ මේ වැඩ ටික කරන්න පටන් ගන්න කොහෙන් හරි. ඉතින් මං හිතුවා වගේ මේ වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මං හිතලත් හරිම සතුටුයි. චුට්ටක් එළියට ගිහිල්ලා රස කෑමක් කාලා ඒ විදිහට වැඩ කරන එක වෙනම වයිබ් එකක් තියෙනවානේ. ඔන්න මගේ රස කෑම එකක් ආවා. ඊට පස්සේ ඒකත් කනගමම මම මගේ වැඩ ටික කරගෙන ගියා. මම කැෆේ එකේ මං හිතන්නේ පැය 4ක් විතර හිටියා. ඒ පැය 4 ඇතුළත මම අදට හොඳ වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේ වැඩ කරන්නම හිතෙන්නේ නැති දවස්වලට ඔයාලට මේ වගේ පොඩි වෙනසක් කරන්න පුළුවන්. ඒකින් ඔයා වැඩ කරන එකත් වෙනවා. ඔයාට පොඩි රිලැක්ස් එකකුත් හම්බ වෙනවා. ඒ වගේම වෙනසක්. ඊට පස්සේ ඉතින් මම හොස්ටල් එකට ආවා. ගොඩක් ක්‍රෑම් අන්න හොස්ටල් එකට ආපහු ආවා. ඉතින් අද මං හිතන් හිටපු වැඩ ටික ඉතින් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ හින්දා ඇත්තටම සතුටුයි. අනිත් එක මේක වෙනසක් නේ. මම මේ වැඩ පටන් ගන්න පොඩි ස්ටෙප් එකක් විදිහට තමයි පොඩක් මේ ඊට කියලා වැඩ කළේ. හැමදාම ඉතින් එහෙම කරන්න බෑ. හැබැයි ඉතින් කර පටන් ගන්න වගේ මොක කරන එක හොඳයි. අනිත් එක හිතට සතුටුයි. මොකද මේ දවස් ටික ඇත්තටම එහෙම වැඩ කෙරෙන දවස් ටිකක් නෙමෙයි. හැබැයි චුට්ටක් හරි වැඩ කරගත්ත එක ගැන ඇත්තටම සතුටුයි. ඉතින් එහෙම තමයි හැමදාම එක විදිහට අපිට වැඩ කරන්න බෑ. වැඩ කරන එක අඩු වෙන, වැඩි වෙන වෙනස් වෙන දවස් තියෙනවා. ඉතින් ඒ වගේ දවස්වල චුට්ටක් වෙනස් විදිහට වැඩ කරන්ලා ආයි ට්‍රැක් එකට වැටෙන එක තමයි හොඳ. මේක ඔයාලට විතරන්නේ හැමෝටම එහෙම තමයි. ඒක මට ඔයාට හැමෝටම එහෙම තමයි. එහෙනම් ඉතින් මම දැන් බොක්ස් එකක් දාලා දැන් ආයි වැඩ කරන එක නැති වෙයි. හෙට ටියුට් එක තියෙනවා. ඒ ටියුට් එක කරන්න ඕනි. ඒකට තව ඒකට පැයක් විතර යයි. ඊට පස්සේ මගේ අර පොත කියවනවා. ඒක කියවන්න තව දවස් දෙක තුනක්වත් යයි. මට හිමින් කියවන්නේ. එහෙනම් හැමෝම හොඳට වැඩ කරන්න. Thanks for watching. Bye.